හැල යාලන ගොඩක් කාලේ වීඩියෝ එකක් දාන්න මට බැරි වුණා අතන පොඩි වැඩ වගේකට බිසි වෙලා ඉච්ච නිසා අලුතෙන්ම මම කරා රූම් අප්ඩේට් එකක් ඕගොල්ලන්ට පේනවා අලුත් ඩිසයින් එකක් දාලා පොඩි රූම් අප්ඩේට් එකක් කරා ඒකනේ පොඩි වීඩියෝ එකක් දාන්නම් කියලා තමයි මගේ අයිඩියා එක තියෙන්නේ එහෙනම් අනිවාර්යෙන් කියන දේ channel එක subscribe කරලා bell notification එක click කරලා තියාගන්න ඒකම like එකක් දාලා ඔයාලගේ අදහස් පහල දෙන්න comment section එකේ දාන්න ඒ වගේම ඔයගොල්ලන්ට පුළුවන් මගේ TikTok channel එක පැත්තේ බලලා ගිහිල්ලා පොඩි follow කරලා like පාරක් දාලා support එකක් දෙන්න එහෙනම් වැඩි කට අපතන නැතුව වීඩියෝ එකට යමු අපි මුලින්ම වෝල් එක සකස් කරගන්න කොහොමද කියලා කිව්වොත් මුලින්ම යූස් කරා ඇත්තටම ඔයගොල්ලන්ට පේනවා white color paint එකක් යූස් කරා ඒකට මම යූස් කරේ ඇත්තටම මේ hardware එකකින් ගන්න පුළුවන් ඔයගොල්ලන්ට brilliant white කියලා තියෙනවා paint water paint එකක් ඒ කියන්නේ ඒක ඇත්තටම rubber paint එකක් water දාලා තමයි mix කරන්න තියෙන්නේ එතකොට මේ ඔයගොල්ලන්ට අර සුදු කලර් එක ගන්න පුළුවන් ඊගේ මොකද මගේ පරණ කලින් තිබ්බ බෝල් එකේ පාට ගොඩක් වෙලාවට සුදු කලර් එක තිබ්බට ඒකේ පාට වැනිෂ්ලා තිබ්බේ ඒ නිසා අලුතෙන් මට සුදු කලර් එක ගන්න ඕනේ එතකොට ඔයගොල්ලෝ සුදු කලර් එක ඒකගේ මොකක්ද බ්ලියන්ට් වයිට් හරි ඔයගොල්ලන්ට පිලර්ස් යූස් කරන්න පුළුවන් පිලර් එකත් හොඳයි පිලර් එක හැබැයි ඔයගොල්ලෝ ඔක්කොට වගේ අරගෙන වගේ ගන්න එතකොට තව හොඳ වයිට් කලර් එකක් ගන්න පුළුවන් ඊට පස්සේ ඔයගොල්ලන්ට තව ඕනේ මාස්කින් ටේප් තියෙනවා මාස්කින් ටේප් රෝලක් වගේ ලොකු රෝලක් වගේ යූස් කරන්න එන පොඩි රෝලක් නම් මදි වේද නැහැ ඔය ඕලක් හතර ඩිසයින් එක අනුව තමයි ඊට පස්සේ ඔයගොල්ලන්ට තව ඕනේ බ්ලැක් කලර් පේන්ට් එකක් මම යූස් කරේ පිල්ල මේ වෝටර් පේන්ට් එකක් බ්ලැක් කලර් වෝටර් පේන්ට් එකක් ඔයගොල්ලෝ හැබැයි ගොඩක් කරලා මම රෙකමන්ඩ් කරන්නේ හැබැයි මම මේ ගානකොට මට අවුලක් ආව නිසා මම කියන්නේ මම රෙකමන්ඩ් කරන්නේ ගොඩක් කරලා බ්ලැක් කලර් රබර් පේන්ට් එකක් යූස් කරන්න ලීටර් එකක් වගේ බෝද පොඩි මේකක් ඇති ඔයගොල්ලන්ට ලොකු පරාසයක් ගා ගන්න පුළුවන් ඇත්තටම ඒ වගේ බ්ලැක් කලර් පේන්ට් එක යූස් කරලා ගොඩක් කරලා ලීටර් එකකින් ඔයගොල්ලන්ට ගොඩක් ලොකු පරාසයක් ගා ගන්න පුළුවන් ලීටර් එකට වඩා අඩු නම් තියෙනවා දන්නේ නැහැ හරියටම එතකොට ඔයගොල්ලන්ට ඒ බඩු තුන තමයි ඕනේ තව මොනවාරි කතරක් වගේ දෙයක් ඕනේ ටේප් ටික කපා ගන්න එච්චරයි මිනිමම් මොනවද ගන්න දෙයක් නැහැ ඇත්තටම සාමාන්‍ය විදිහට ගහන්න තියෙන්නේ ඊට පස්සේ ඔයගොල්ලන්ට තියෙන්නේ normal විදිහට ස්ටේප්ස් ටික මුලින්ම සුදු පාට කලර් එක ගාලා වෝල් එක සෙට් කර ගන්නවා සුදු පාට සම්පූර්ණ කලර් එක ගාලා වෝල් එක සෙට් කරගෙන ඉන්පස්සේ තමයි ඔයගොල්ලන්ට තියෙන්නේ ටේප් මාස්කින් ටේප් යූස් කරලා ඔයගොල්ලන්ට ඕන ඩිසයින් එක ගන්න දැන් මම ගහලා තියෙන ඩිසයින් එක වගේ මොකක් හරි ඔයගොල්ලන්ට කැමති විදියක් කියන්නේ මේ ඕලන් නෑ ඔයගොල්ලෝ කැමති මොනවා හරි ඔයගොල්ලන්ගේ නම ගහනවා නම් එතකොට තව ඩිසයින්ස් තියෙනවා ඔයගොල්ලන්ට අදහස් වුණ YouTube එකකින් එතකොට ඔයගොල්ලෝ වෙබ් එක යූස් කරලා වගේ අදහසක් ගන්න පුළුවන් එතකොට ඒ ටික ඔයගොල්ලන්ට යූස් කරලා මොකක් හරි ගේමක් ගහන්න පුළුවන් ඒතර ඔයගොල්ලෝ ඩිසයින් එක කොහොම නෝමල් විදිහට මාස්කින් ටේප් වලින් ඔයගේ ලයින් ගහ ගන්න මම වීඩියෝ එකේ මගේ තියෙනවා මම කොහොමද මම දවස් දෙකක් විතර මේ ප්‍රොජෙක්ට් එක කරා ඇත්තටම ඒ කියන්නේ ෆස්ට් ඩේ එකේ තමයි සම්පූර්ණ ඔක්කොම ඉවර කරේ මම කියන්නේ මම සම්පූර්ණ රූම් එකම බ්ලැක් කලර් කරේ නෑ මේ මම කම්පියුටර් මගේ කියන්නේ කම්පියුටර් එකේ මේ ඒ ටික තියෙන තැන විතරයි මෙතන මේ යූස් කරේ බ්ලැක් කලර් එක ඊට පස්සේ මම අනිත් පැත්තට මම ගියාවේ මේ වයිට් එකයි බ්ලැක් එකයි මික්ස් කරලා ග්‍රේ කලර් එකක් හදාගෙන එතකොට අර කලර් මැච් වෙන දේ ලස්සනට එතකොට ඔයගොල්ලන්ට පුළුවන් සම්පූර්ණ මාස්කින් ටේප් ගහලා මුලින්ම ඩිසයින් එක ගහ ගන්න සම්පූර්ණම මාස්කින් ටේප් වලින් ඔයගොල්ලන්ට ඕන ඩිසයින් එක පැටර්න්ස් ලයින්ස් ඔක්කොම ටික ගහ ගන්න ගහගෙන ඊට පස්සේ ඔයගොල්ලන් කරන්න තියෙන කළු පේන්ට් එක අරගෙන සම්පූර්ණ ඔය මාස්කින් ටේප් පේන විදිහට ගහන්න ඕනේ. සම්පූර්ණ විදිහටම ගාලා දාන්න ඕනේ. වැහිලා යන විදිහටම ටේපුත් ඔක්කොම වැහිලා යන විදිහට. ඔයගොල්ලෝ ගහලා ඊට පස්සේ අන්තිමට ඔක්කොම වෙනාන් පස්සේ දවසක් විතර අනිවාර්යෙන් වේලෙන තියෙන මොකද දැන් ඔයගොල්ලෝ වෝටර් පේන්ට් එක යූස් කරොත් එහෙම ඕක වෙන්නේ
ඇතරම ඔගොලගේ ටේප් එක තියෙන මාස්කින් ටේප් එක ඕක වතුර ෝට පේන්ට නිසා ඕක තෙමෙනවා වතුරට ඉම්පස ඔගොල් ගලවන්න ගොත් ඔක ටික වෙලාව ගිල පේලෙන්ට කලින් ගලවන්න ගොත් වෙන්නේ ඕක මේක වදින පාරවලි ගන්නේ සමහරලට පේන්ට ඉරල එන්න පුළොම් කොද මේ පේන්ට එක හෙමනික හීරල එන්න පුළුවන් සමහරව ඉරිලාන පේන් කෑලි වගේ කොනවල් කඩ තුල්ලෙන අන්න එක මට වුණ ඇතර පස මම අය හැදුව එක නිසා මේ පෝල අනිවාරෙන් දවසක් ඇත හොඳට වේරෙන් තිල තමයි ගලලා ගන්නවන් ඉට පස හිමිට ටේපින්ට එප ගලව ගන්නවා තොරගේ ලස්සන ඩිසයින්න කොකර ගහන පුලම් ගොඩත් ලස්සන් ලස්සන් ඩිසයින් දාන්න එක අයිඩිය සොගන්න ගැ YouTube ගිල්ල අදට අපි වීඩියන් සමගම මං අනිවාරන්ගේ වීඩිය එකක් ගේ නමගේ චනලේ ම ගොඩ දසින් ගන්න බෙරන පොඩි වැඩවලට පිසික අනිවාරමන්ගේ වීඩිය කල් ළඟදී දාන්න චනලකට එන යාලුවනේ අදර සමගම නිවාරි සන්තිපතාවට කියන්නේ චනලක සබ්‍රයිබ් කල බෙල්ලුගේ ඉරන්න කලික් කල තියාගන්න එකම ලයික් දාලා උගලන්න දස් පලතිනකම සක්ෂණ එක දාන්න එනම් අයත් මේම ගලුත් වීඩියකින් හොම වෙනතුරු අත් සමුගන්න පිස්